හායි ළමයි කොහොමද ඉතින් හැමෝම සනිපේ ඉන්නවද ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මේ ඉතින් අද මම ගොඩ දවසකට පස්සේ වුණා මම අද වීඩියෝ එකක් කරනවා කෑමක් හදන විදිහ මම පෙන්නන්නේ. මම මේ චොක්ලට් කේක් එකක් හදන්න යන්නේ. ඒක හදන්න ඉස්සෙල්ලා මම ෆ්‍රිජ් එකේ මේ හැම දෙයක්ම ඔයාලා දන්නවා ෆ්‍රිජ් එකේ තියන්න කූල් යන්න මම විනාඩි 20ක් මම එළියෙන් තියලා දෙනවා. කූල් එක ගියාට පස්සේ නම් මම මේ කේක් එක හදාගන්නේ. මම දැන් කේක් එක හදාගන්න ඉස්සෙල්ලා oven එක on කරගන්නවා. ඊට පස්සේ අපි බලාගමු මෙන්න බලන්න oven එක යට මම මේ විදිහට උඩට මේ කේක් එක දාලා තියෙන්නේ මැදට වෙන්නත් නැතුව මෙන්න මේ ගානට තමයි මම මේ කේක් පැටි දාගන්න ඕන oven එක යටනේ උන් කරලා අපි කේක් එක දාගන්න ඕන. ඔන්න ඔය විදිහට මම දැන් කේක් එක දාගන්න කලින් oven එකත් on කරගත්තා. බලාගන්න විතර මම කේක් එක හදන්න ඕනි කරන බඩු ටික එකතු කරගන්නවා. මේ බලන්න මේ කෝප්පේ මේ වගේ කෝප්පෙන් මම පිටි කෝප්පයක් අරගත්තා. පිටි ගන්නකොට ඔයාලා තද කරලා ගන්න එපා. ඒක උඩ අර ගන්න ග්‍රෑම් ගන්නට වැඩි වෙනවා. ඒකෙන් කෝප්පයයි මෙන්න බලන්න මේ කෝප්ප භාගේ මේල කෝප්ප භාගේ. ඒතර මම මේකෙන් පිටි කෝප්ප එකමාරක් කියලා තමයි ඔයාලට මම අඳුල්ලා දෙන්නේ. දැන් අපි ඊට හොඳට හලාගමු. ඔන්න මම ඒකට මේකතු කරලා දැන් පිටි කෝප්ප දෙකම හලාගත්ත කෝප්ප එකමාර. ඔන්න මම චොක්ලට් පවුඩර් එකත් මේකට එකතු කරගන්නවා. ඒකත් හලලා තමයි අපි ගන්න ඕන. ඔන්න බලන්න මම එතකොට බේකින් සෝඩාත් මෙන්න මේ වගේ ඇඳෙම එකක් අරගන්නවා. එතකොට බේකින් පවුඩර්ත් අපි මේ විදිහටම අපි ඇඳකින් අරගමු. මෙන්න මේ ඒ ගන්න හැම ඇඳක්ම ඔයාලට මම ඒ අංකෙත් ටික පෙන්නනවා. ඔයාලට ගන්න ලේසියින්දා. ඔයාලට මේ අපි අරගත්තු පාන් පිටි චොක්ලට් ක්‍රීම් මේ බේකින් පවුඩර් මේ ඔක්කොම එකට දාලා අපිට හලා ගන්නත් පුළුවන්. මම මේ ඔයාලට පෑදිලේ පෙන්නන්න ඕනින්ද තමයි එක එක මම අරගෙන ඔයාලට මේ දාලා පෙන්නන්නේ. ඊගාට අපි ලුණු කුඩු ටිකක් අපි එකතු කරගමු. වැඩි නෙමෙයි ලුණු ටිකයි. ඊටර මම දැන් ඒ ටික ඔක්කොම එකතු කරගත්තා. මෙන්න මේ විදිහට ටිකක් අවලං කරගමු. අරගෙන මං කිව්වා වගේ එකින් එකට දාලා හලන්න එපා. ඔක්කොම පෙනේරයකට දාලා ඔයාලට එක සැරේ හලා ගන්නත් පුළුවන්. ඔන්න බලන්න ඊට පස්සේ අපි දැන් මේ වගේ වෙන භාජනයක් අරගත්තා. ඒ කේක් එකටම තමයි මේ ටික වෙනම හදා ගන්න ඕන. ඔන්න ඔයාලට පේනද බිත්තර දෙකක් මම මේකට එකතු කරගන්නවා. සීනි මෙන්න මේ වගේ කෝප්පෙන් සීනි එකක් එකතු කරගන්නවා. ඔන්න වැනිලත් මේ වගේ ඇඳෙන් වැනිලා ඇඳක් එකතු කරගත්තා. එතකොට පොල් තෙල් ගම කේක් හදන්න තියෙන පොල් තෙල් ඔයාලා දන්නවා. ඒකෙන් මම මෙන්න මේ වගේ කෝප්ප භාගයක් කියන්නේ මේ කෝප්පෙන් භාගයක් මම එකතු කරගත්තා. ඊතර බලාගන්න මෙන්න මේ ඇඳෙන් මම විනාගිරි එකක් එකතු කරගන්නවා. එතකොට වතුරත් බලාගන්න මේ කෝප්ප භාගයේ ඔන්න මේ කෝප්ප භාගයට මම වතුර එකක් මම එකතු කරගන්නවා. මෙන්න මේකෙමුත් මම වතුර කෝප්පයක් එකතු කරගන්නවා. ඔයාලට මම මේ දානකොට ඔයාලට මේ අංකෙත් ටික පෙන්නන්නේ ඔයාලට බලාගන්න ලේසියින්දා. ඔන්න බලාගන්න දැන් අපි මේ ටික සේරම එකතු කරගෙන තියෙන්නේ. අපි දැන් මේක විනාඩි 5ක් හොඳට බේක් කරගන්න ඕන. ඔන්න බලාගන්න. ඒතර මම දැන් විනාඩි 5ක් නම් මේක හොඳට බේක් කරගෙන ඉවරයි. දැන් මම මේ ටික ඔක්කොම ටික ටික නෙමෙයි එකපාරම මම දැන් මේ පිටි එකට එකතු කරගන්නවා. ඔක්කොම ටික එක සැරේට එකතු කරගෙන ඔයාලා එක සැරේම අයියෙන් මේ ටික කවලම් කරන්න යන්න එපා. හිමින් එමෙ මේක ටික ටික කවලම් කරගන්න ඕන.
කරනවා. ඒතර මම දැන් මේ පිටි එකක් අයියෙන් ගොඩාක් කවලම් කරගත්තනේ යන්තම් මෙම කවලම් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි තැටියක් කරන මේකට මම හොඳට පේනවා ඒවට පොල් තෙල් තව අරගෙන තියෙනවා. මිදුළු හොඳට පොල් තෙල් කරලා අපි දැන් මේ පිටි එක දැන් මේකට අදාගත්තු ටික මේකට එකතු කරගමු. ඔන්න බලාගන්න මම දැන් මේ භාජනයට එකතු කරගත්තට පස්සේ අපි දැන් කේක් එකක් හදලා මේ භාජනයට එකතු කරගත්තට පස්සේ අපි එළියේ තියන්න හොඳ නැහැ. ඒ වෙලාවෙම ඉක්මනට oven එකට දාන්න ඕනේ. අපි එළියේ වැඩි වෙලා තියාගත්තම මේ කේක් එක සවුත් වෙන්න බලනවා. ඒකෙන්ද හදාගත්තමම oven එකට දාගන්න ඕනේ. බලාගන්න දැන් oven එක රත් වෙලා තියෙන්නේ. මම දැන් oven එකට දානවා කේක් එක. ඔන්න බලාගන්න මම කේක් එක හදාගෙන ඉවරයි. ඒකට අපි මෙන්න මේ විදිහට අපි කේක් එක ආරිද කියලා තැඹිලාද කියලා බලාගෙන තියෙන මෙන්න මේ එකක් අරගෙන අපිට මෙන්න මේම දාලා බලන්න ඔන්න කේක් එක දැන් ගෑවිලා නැහැ. කේක් එක පදමට ඇවිල්ලා තින්නේ. දැන් අපේ oven එකේ විනාඩි 25යි සමහරක් oven වල විනාඩි 25යි 30යි ඕම යනවා. දැන් අපේ oven එකට ගියේ විනාඩි 25යි. විනාඩි 25න් තමයි මම දැන් මේ කේක් එක මේ විදිහට හදාගත්තේ. දැන් මේක අපි හදලා ඉවරින්ද පොඩ්ඩක් කියලා තියන්න ඕනේ සීතල වෙන්න. මේක රස්නේ පිටින් මේක මොකුත් කරන්න බෑ. පොඩ්ඩක් සීතල වෙන්න තියලා ඊට පස්සේ මම මේක හදාගෙන විදිහ ඊතනාන්නි ටික පෙන්නන්නම්. ඔන්න බලාගන්න. දැන් ඊට පස්සේ මම මේකට එකතු කරගෙන තියෙනවා. මෙන්න මේ ඇඳෙන් චොක්ලට් පවුඩර් එකෙන් හැඳි 6ක් එකතු කරගෙන තියෙනවා. මෙන්න බලන්න හැඳි 6ක් එකතු කරගත්තා මේකෙන් මම. ඊට පස්සේ මම ටින්කිරි මම එකක් එකතු කරගත්තා. ලොකු ටින්කිරි ටින් එක එකතු කරගත්තා. දැන් මේ දෙක මම හොඳට කවලම් කරගන්නවා. ඊතර බලන්න ටින්කිරි ලොකු ටින්කිරි එකක්. ඒ ටින්කිරි එකට මම එකතු කරගත්තේ හැඳි 6ක් නේ. එකතු කරගෙන ඇඳත් වලට මම පෙන්නුවා. ඊට පස්සේ ඔයාලට කාලා බලලා මදි වගේද තව ඔයාලට ඕනි තරම් හැඳි 6ක් නෙමෙයි 10ක් උනා චොක්ලට් පවුඩර් එක එකතු කරගන්න පුළුවන්. මම මේකට එකතු කරන එතකොට චොක්ලට් හැඳි 12යි ලොකු ටින්කිරි එකයි. ඊතර මේ පදමට එනකම්ම තමයි මම අර විදිහට ඇඳ දාගෙන මම ඉස්සලම හැඳි 6ක් කිව්වට මම පස්සේ මම ඇඳ එකතු කරලා තමයි හැඳි 12ක් හදාගත්තේ ටින්කිරි ලොකු ටින් එකකට. ඔන්න බලන්න මම දැන් මේ කේක් එකට හදාගත්තු මේවා ටික එකතු කරගන්නවා චොක්ලට් පවුඩර් ටික මේකට ඉදිරිය එකතු කරගන්නවා. නිමුණාට පස්සේ තමයි මේ ටික අපි එකතු කරගන්න ඕන. උණුවෙන් තියෙනකොට එකතු කරොත් හයි වෙනවා. ඔන්න බලාගන්න මම දැන් හදාගත්තු චොක්ලට් ක්‍රීම් ටික සේරම මේකට ගාගෙන ඉවරයි. ඔන්න බලන්න එතකොට අපේ චොක්ලට් කේක් එක අපි හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එකේ සම්පූර්ණව මම කිරලා මෙනලා ගන්න දේවල් වලට මම කියලා තියෙනවා. එතන මේ විදිහට මගේ වීඩියෝ එක ඔයාලා අදලා බලන්න චොක්ලට් කේක් එක මේව තමයි හදාගන්නේ. ගෙදරදී අපිට ලස්සනට හදාගන්න පුළුවන්. මේ හදලා කාලා බලන්න එනම් මේ කාලෙකට පස්සේ වීඩියෝ එකක් දැම්මේ බලලා එනම් කමෙන්ට් එකක් දාන්න. ගිල්ලෙන්නම් බුදු සරණයි.